යන්ද නියර දිගේ අපිත් එක්ක පලා කඩන්න. බලන්නකො ලස්සන. අපිට නියර තිබිල සරුංගලයකුත් අහු වුණා. මේ වගේ සරල ලස්සන ජීවිතයක් විඳින්න නම් ඉතින් ගමකම ඉන්නවා ඉතින්. ඔයාලත් මේ වගේ අත්දැකීම් විඳලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔන්න අපිට පලා නම් හම්බුණා. දැන් අපි පලා කඩමු. वीडियो करके मैं बात करूँगी मैं बात करना අපි ඉතින් ඔහම ගොඩක් වෙලා පලා කැඩුවා. කුරුල්ලන්ගේ කීචි බීචි සද්දේ. මේ වෙලාවේ ගොඩාක් හුළඟයි. අවුවක් තිබුණේම නැහැ. උදේම වැස්ස. උදේ වැහැලා පායලා අවුවක් තිබුණ නැතිනම් අපිට ගොඩක් වෙලා ඉන්න පුළුවන් වුණා. ඔන්න අපි දැන් පලා කඩන් ඉවරලා යන්න හදන්නේ. බලන්න හුළඟ. මේ බලන්නකො මෙතන දිය බිබුල. මට ලස්සන චූටි චූටි මල් ගොඩක් හම්බුණා නියර දිගේ පිපිලා තිබුණා. මේ බලන්නකො මෙයාගේ ලස්සන. මේ වගේ ගොඩක් කිරිය පාට පාටව. තව ඉස්සරහට වෙන්නන්නම් වීඩියෝ එකේ. ඇලනියරේ ඔහොම එද්දි ඉස්සරහට හම්බෙච්ච මේ චූටි පැලෙන් වාඩි වෙලා ටිකක් වෙලා පරිසරයේ සුන්දරත්වය බලලම යනවා කියලා හිතාගත්තා. ඒ වෙලාවේ මට හිතුණා මෙතන තියාගෙන මොනවා හරි චූටි දෙයක් කන්න තිබුණා නම් කියලා. කොහා කෑ ගහන සද්ද ඇහෙනවද ඔයාලට? පැලේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා ආයෙ මම යනවා. මේ මෙතනත් ඉන්නවර සමනලේ. මේ බලන්නකෝ. මේ සුදු පාට සමනලේ ජෝඩුවක්.
ඔන්න අපි නියරෙන් ගොඩ වෙලා පාරට ආවා. ඔයා මේ ගහ යටට වෙලා වාඩි වෙලා ඉන්නවා මං එනකම්. අපි එහෙනම් ගිහින් එන්න. ඔයාලා මේ වීඩියෝ එකට ආසයි නම් ලයික් එකක් දාන්න.